Good morning. Good morning. Good morning. Oops. පවිත්‍ර මොකද වේලාසෙනින් අද නම් හිර බස් නායරෙන් පායයි. ඔඩිට් එකෙන්වත් එනවා කිව්වද අද? නෑ සාමාන්‍යයෙන් ඉතින් ඔයාලා වේලාසෙනින් වැඩට එන අය නෙමෙයිනේ හැමදාම රතු ඉරනේ. ඒකයි මං ඇහුවේ. මාරු හොඳයි. මනීෂා චලනි මම වෙන ජොබ් එකකට යන්න හලෝ. ඇයි ඉතින් ඔය වෙන තැනකට යන්නේ? මට හිතුණා ජොබ් ඔපචුනිටි එහෙම තියෙනවද ඔයාලට? ඔව් මීට වඩා හොඳ සැලරිත් තියෙනවා. ඊට වඩා සැලරි හම්බෙන ඒවා? ඔව් අනේ කාටවත් කියන්න එපා හලෝ. මම කාටවත් කියන්නේ මම කියනවා කාට? thank you. ඉස්සෝයා මම කියන්නේ pinky promise. අනේ thank you so much හලෝ. හරි මං අර පැත්තට ගිහින් එන්නම් හලෝ ඈ. හරි ගිහින් එන්න. හෙලෝ සර් මම මනීෂා කතා කරන්නේ. මේ මං හිතන්නේ චලනි වෙන තැනකට යන්නේ සර්. චුට්ටක් හොයලා බලන්න. එයා මට කිව්වා. ඒක කන්ෆර්ම්. එයාට ජොබ් ඔපචුනිටි ගොඩක් හම්බෙලා තියෙනවා හොඳ සැලරි වලට. ඔව් චුට්ටක් හොයලා බලන්න සර්. මොකද එකපාරට මෙයාලා ගියොත් අපේ කම්පැනි වැටෙන්න පුළුවන් නේ සර්. අල්ලගන්න කවුරුත් නැහැනේ ඊට පස්සේ. ඉතින් මෙයාලා මෙහෙම කරන එක හොඳත් නෑ. මම දන්නවා මම එයාට තීරුම් කරලා දුන්නා එහෙම කරන්න එපා මාස 6කටවත් කලින් ලියුමක් දෙන්න නැත්නම් අපි ඔක්කොම අමාරුයි කියලා. හැබැයි එයා ඩෝන්ට් කෙයාර් සර්. චුට්ටක් බලන්නකෝ. thank you sir. ළමයි ඔයාලා කතා කර ඉන්නකෝ. මේ මම වොෂ්රූම් එකට ගිහින් එන්න. මම ඩග්ගල වොෂ්රූම් එකට ගිහින් එන්න. වැඩ නැති වෙලාවට මෙයාලා මෙහෙම තමයි කරන්නේ. නිකන් ෆන් එකේ ඉන්නව වැඩක් කරන්නේ නැහැ. මට තනියම මේ ඔක්කොම කරගන්න බෑ සර්. රමේෂ් මොකෝ වෙලාව කීයද? ලන්ච් ටයිම් එක ඉවරයි. යන්න වැඩ කරන්න යන්න. තන සිගරට් බොන්න. හෙලෝ සර්. හොඳයි සර් ප්‍රොජෙක්ට් එකේ වැඩ ටික තමයි කරන්නේ දැන්. ඔව් සර් කරගෙන යනවා. හැබැයි මේ Wi-Fi මේ ස්ලෝ සර්. මේ කවුද Wi-Fi වලින් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන්නේ? කවුද Facebook Instagram ඉන්නේ? TikTok ඉන්නේ කවුද? ඔයාලා කම්පැනි Wi-Fi use කරන්න එපා ඔයාලගේ personal දේවල් වලට. එතකොට අපිට ප්‍රොජෙක්ට් එකේ වැඩ කරන්න බෑනේ මට අමාරුයි. බලන්නකො සර් එයාලා එහෙම තමයි කරන්නේ. නෙත්මි සඳුන් ඇයි ආවේ නැත්තේ? අම්මට සනීප නැහැ. ඔයාගේ? ආච්චිට සනීප නැහැ. ඔයාගේ අම්මයි ආච්චි දෙන්නම එකම හොස්පිටල් එකේද හිටියේ? නෑ මං ඊයේ Instagram එකේ ස්ටෝරි එකක් දැක්කා. දෙන්න එකට ෆොටෝස් දාලා තියෙනවා. හයිඩ් කරන්න අමතක වෙලා ඔය දෙන්නට. හෙලෝ දසුනි කියන්න. එන්න පරක්කු වෙයි. HR එකට කියන්න. රතු ඉර ගහන්න එපා කියලා. මං කියන්න. මම පුළුවන් තරම් උත්සාහ කරන්නම්කෝ. මම කියන්නම් යාලට. ධම්මිකා මිස් මේ දසුනිට එන්න පරක්කු වෙයි කිව්වා. රතු ඉර ගහන්න කිව්වා. ඔව්. half date කපන්න කිව්වේ මිස්. ඔව් එන්න පරක්කු වෙයි කිව්වා. ඒකින්ද ඒ දෙකම කපන්න මිස්. නිකිල් වැඩක් කරන්න එපා. හැබැයි ප්‍රොමෝෂන් ඕනේ. පඩි වැඩි කරන්න ඕනේ. වෙලාවට කට්ටිය එකතු කරගෙන සර්ගේ ඔෆිස් එකට යනවා පඩි වැඩි කරන්න කියලා. හැබැයි බැලුවොත් මුකුත් නැහැ. ෆූ තමයි. සිගරට් එක ගහගත්තාම හරි. ස්ට්‍රෙස් කියලා තේ බොනවා. ඒකත් ඔෆිස් එකෙන් නිකන් දෙන හින්දා බොනවා. සිගරට් ගහනවා වෙලාවට ට්‍රේන් එක එනවා කියලා යනවා. ඕකනේ කරන්නේ. කවද හැදෙන මිනිස්සුත් දන්නේ. ඒකනේ එකම තැන පල් වෙන්නේ. ටාගට් දෙන්න ඕනේ. මේ සැරේ ටාගට් නැත්නම් ඔයාලගේ පඩි නැහැ කිව්වා. මම නෙමෙයි කියන්නේ බොස් කියන්නේ. තේරුණාද? ටාගට් දුන්න නැත්නම් පඩි නැහැ. කටින්. බයි මනීෂා. කොහෙද බයි කියන්නේ? දැන් ඉඳගත්තේ. මැනේජර්ලා ටික අල්ල ගන්නවා. ඊට පස්සේ කට්ටියටම බයි කියලා මරසිය දාලා යනවා. වැඩක් කරන්නේ නැහැ. බයි. ඇවිල්ලා පැයෙන් දෙකෙන් ගෙදර යන්න බයි.